අපි දැන් මේ යන්නේ අපි දැකපු උසම දිගම මේ ලිෆ්ට් එකනේ එලිවේටර් නෝ යා අනේ එකේ ඔන්න අපි දෙන්න මැලේසියා වලට ගොඩ වැස්සා. මේ තමයි අපි දෙන්නගේම ෆස්ට් ෆ්ලයිට් එක. ඉතින් ඒ නිසා බොරු කියනවා නෑ මේ ගොඩක් දේවල් අපි දෙන්නට අලුත් එක්ස්පීරියන්සස්. මම දැන් මේ බයි කියන මට ෆ්ලයිට් එකේදී හම්බෙච්ච යාළුවෙට මං ඉතින් යන තැන යාළුවා හදාගන්න මගේ රෝයිකේ ආදිලා හිටපු ගර්ල් කෙනෙක් එක්ක මම ෆ්ලයිට් එකේදී කතා කළා. පොඩක් ෆිට් වුණා. එයා තමයි මට කතා කරේ ඇත්තටම. So yeah ඊට පස්සේ අපි එයාපෝට් එකෙන් ඩොලර් 50ක් විතර රින්ගිට්ස් වල මාරු කරගත්තා. මොකද එයාපෝට් එක ඇතුළේදී රේට් එක සෑහෙන අඩුයි. ඒ නිසා ඩොලර් 50ක් විතරයි අපි එක්ස්චේන්ජ් කරගත්තේ. ඊට පස්සේ අපිට ඩියුටි ෆ්‍රී එක ඇතුළේ ඇවිදලා බලුවා. අනේ මන් දන්නේ මේ කෝලාලම්පූර් එයාපෝට් එකේ තියෙන හරියම පොඩි ඩියුටි ෆ්‍රී එකක් ඒගොල්ලෝගෙන් අහුවම කිව්වේ මෙච්චරයි තියෙන්නේ කියලා. මන් දන්නේ නැහැ තව පැත්තක් තියෙනවද කියලා. අනිත් එක තමයි මේ කේල් එයාපෝට් එක මාර ලොකුයි ළමයි. මම හිතන්නේ අපේ බණ්ඩාරනායක එයාපෝට් එක වගේ 5-6 ගුණයක් විතර මේක ලොකු වෙයි. මොකද අපිට එළියට යන පැය දෙකක් විතර ගියා. අපි දෙන්න පටල ගත්තා. පටල ගත්තරත් වැඩිය අපි දෙන්න හරි පැත්තට යනකොට එතන හිටපු පෝට කෙනෙක් අපිට කිව්වා නෑ නෑ ඔයාලා යන වැරදි පැත්තට කියලා. අන්තිමේක වගේ අපි ගිහිල්ලා තියෙන්නේ හරි පැත්තට. මේ මනුස්ස අපේ වැරදි පැත්තට හරවලා යවුවා. ඇත්තට මං හිතාගෙන ආවට වැඩිය කේල් කියන්නේ හරිම ග්‍රීනරි සිටි එකක්. අපි මුලින්ම ගියේ කිංස් පැලස් එක බලන්න. මේක ඒගොල්ලන්ගේ කිං ඉන්න පැලස් එක කියලා තමයි කිව්වේ. ඉතින් මේක ෆොටෝ ලොකේෂන් එකක්. ඇතුළට යන්න නම් බෑ. හැබැයි ඉතින් ඉස්සරහට ගිහලා ෆොටෝස් ගන්න එන්න පුළුවන්. තව එකක් තමයි මම මේ ටෝ එකෙන් YouTube වීඩියෝ එකක් කරන්නත් හිතාගෙන ඉන්නවා. YouTube එකට අප්ලෝඩ් කරලා පස්සේ මම ඔයාලා හැමෝටම කියන්නම්. අනිවාර්යෙන් ගිහලා බලලා subscribe කරන්න. ඔන්න මෙතන ඉන්නකොට මෙන්න මේ අශ්වය පැදගෙන මෙන්න මේ කට්ටිය ආවා. එතන මේක අශ්වය කුලප් වෙලා ඒක ටූරිස්ට් කෙනෙක්ට ගහන්නත් ගියා. ඒක නම් රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද මාත් දාලා මාත් දිව්වා. මේ සුදු පාට එකන තමයි කුලප් වෙලා මේ ගෑල්ල මේක පැත්තට දුවගෙන ගියේ. ඉතින් ඊට පස්සේ අපි ගියේ මෙන්න මේ මොනියුමන්ට් එකට. මේක මං හිතන්නේ ආලාගේ අර මේ වෝ හීරෝස්ලා අර ඉන්ඩිපෙන්ඩන්ස් ගන්න සටන් කරපු අයව මතක් වෙන්න හදපු මොනියුමන්ට් එකක් වගේ එකක්. මෙතන හරිම ලස්සනයි. මේක දැක්කම ඔයාලට මතක් වෙනවද? ඔයගොල්ලෝ පොඩි කාලේ සෙල්ලම් කරපු ආමි ෆිගර්ස්. මේක දැක්ක ගමන් කසුන් කිව්වේ ආට පොඩි කාලේ හිටපු ආමි සෙට් එක මතක් වුණා කියලා. මේක ඒ වගේ. මේක හැබැයි මාරම ලොකු මොනියුමන්ට් එකක්. ඊට පස්සේ අපි ගියා මැලේසියාවල නැෂනල් මොස්ක් එක බලන්න. මේ මොස්ක් එක හරිම ලොකු එකක්. මේක ඇතුලේ එකපාරකට 2000කට ප්‍රේයර්ස් කරන්න පුළුවන්. ඊටත් පස්සේ ගියේ මෙන්න මෙතන මට මේක ඇත්තටම මතක නැහැ. මං හිතන්නේ මේක යාළගේ ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එක අපේක වගේම. ඊට පස්සේ මෙන්න මෙතනම ඉලෙක්ට්‍රික් බයික්ස් තිබ්බා. මේ විදි මං හිතන්නේ 8:00ට 9ට වගේ ඇති අපිට හොඳටම බඩගිනි. ඊට පස්සේ අපිට කන්න ඕනේ කියලා අපි ගියා මෙන්න මේ ප්ලේස් එකට. නාසි ලෙමක් try කරන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් මලේසියාව වලට එවලා නාසි ලෙමක් කන්නේ නැතුව වැඩක් නැහනේ. අපි ඉතින් රින්ගිට්ස් රුපීස් වලට කන්වර්ට් කර මේක ලාභයිද කියලා හිත තමයි අන්තිමේ බලලා ගත්තේ කොහොම හරි. මං හිතන්නේ it's worth the price ඉතින්. හැබැයි මේකත් එක්ක අපි හොට් චොක්ලට් දෙකකුයි ගත්තා. හොට් මයිලෝ. මේක මාරම පැරිරසයි. හැබැයි හරිම රහයි. මම ඉවරනකම බිව්වා. නාසි ලෙමක් එක කසුන්ට නම් සේටුනේ නැහැ. මොකද කසුන් ෆිෂ් කන කෙනෙක් නෙමෙයි. ඒ කියන අර ෆිෂි ෆ්ලේවර් එක අර ප්‍රෝන් එතකොට අර මොනවාද ස්ප්‍රැට්ස් මේ හාල්මැස් මික්ස් වෙච්ච ෆ්ලේවර් එකට කසුන් එච්චර කැමති උනේ නැහැ. හැබැයි මට නම් අවුලක් නැහැ. හැබැයි මමත් හිතනවා මම ආයෙ මේක කන එකක් නෑ. මොකද it feels a little bit oily for me. හැබැයි ඉතින් මේක එකපාරක් හරි කාලා බලන්න ඕනේ කෑමක්. මං හරියට ආස වුණා මේකට. ඉතින් ඔයාලත් chance එකක් හම්බුණත් අනිවාර්යෙන් නාසි ලෙම එකක් කාලා බලන්න. මම මෙච්චර කල් නාසි ලෙමක් කාලා තිබ්බේ නෑ අතරම කිව්වොත්. මං දන්නා ලංකාවේ මැලේසියන් රෙස්ටොරන්ට්ස් තියෙනවා. හැබැයි මං එකකින්වත් නාසි ලෙමක් නෑ try කරලා තිබ්බේ නැහැ. ඒ රෙස්ටොරන්ට් එකේ එළියේ මෙන්න මේ සුදු පූසත් හිටියානේ මට පව් කියලා හිතන දැක්කට පස්සේ. ඊට පස්සේ අපි ගියා මෙන්න මේ කෝලාලම්පූර් ටවර් එක බලන්න. මේක උඩට යන්නත් පුළුවන්. හැබැයි අපිට කම්මැලි හිතුණානේ යන්න. ඔයාලා ගියොත් කම්මැලි වෙන්නේ නැතුව යන්න. මේක ඇත්තටම නෙළුම් කුළුණ වගේ. ඉතින් අපි නෙළුම් කුළුණට ගිහින් ඉඳන් මේකට යන්න ඕනේ නැහැ කියලා හිතුවා. ඊළඟට අපි ගියා මෙන්න මේ චොක්ලට් ෆැක්ටරි එකට. මේක ඇතුළේ වීඩියෝස් රෙකෝඩ් කරන්න දෙන්නේ නැහැ ළමයි. ඇතුළට ගියාට පස්සේ ඒගොල්ලෝ මට කිව්වා වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම ෆෝන් එක ඇතුළේ දාගත්තා. ඒ චොක්ලට් ෆැක්ටරි එක ඇතුළට ගන්න මෙන්න මේ වගේ ස්ටිකර් එකක් අතේ අලවලා හැබැයි ඇතුළේ ෆෝන්ස් යූස් කරන්න දෙන්නේ නැහැ. ඒ නමර වීඩියෝ කරගන්න බැරුණා. මොකද ඒක ඇතුළේ නිකන් සතිපොලක් වගේ සල්පිලක් වගේ මේ මාර විදිහට සෙනඟ මන්දන පොරකක මිනිස්සු ගන්නවා චොක්ලට්ස් but very expensive. ඊට පස්සේ අපි නතරලා ඉන්න හොටෙල් එකට ගියා චෙක් ඉන් වෙන්න. මේ විදිහට තාම උදේ 10යි. ඊට පස්සේ රූම්ස් රෙඩි නෑ කියලා කිව්ව නිසා අපි එතන ලගේජස් ටික තියලා පයින්ම ගියා පැවිලියන් මෝල් එකට. මේ විදිහ ළමයි හොඳ ගණන්. ඉතින් මොකද අර පෙරේදා රෑ නිදාගත්ත පිම්මනේ තාම මේ ඇඳුම් චේන්ජ් කරෙත් නැහැ. මූණකට හොදගත්තා විතරයි. මෙන්න මේ සෙන්ස් එකේ මේක තිබ්බ පාරේ මාර කියුට් අප්පා. ඊට පස්සේ 7-Eleven එකකින් මොනවාද කන්නත් ගත්ත කසුන්. ඊට පස්සේ මේ Sephora එකට කියලා මම පිසු බල්ලෙක් වගේ පැත්තට දුවගෙන ගියා. මම වලට ක්ලිප්ස් ටිකක් දාන්න
ගානා Sephora එකේ. This was like a dream moment for me. මොකද මම මාර කාලයක් ඉඳන් කියලා Sephora කෙනෙක් දැනගත්ත දවසේ මගේ තිබ්බ dream එකක් Sephora එකකට ගිහින් බලන එක මොන හරි ගන්න එක. හැබැයි මට ඇත්තටම ගන්න දෙයක් සෙට් වුණේ නැහැ. මම දන්නේ මේ මං ආයෙ එන්න කලින් ගිහිල්ලා බලන්න ඕනේ ගන්න මොන හරි තියනවාද කියලා. ඉතින් මම මුළු Sephora store එකේම ඇවිද්දා. මහන්සි නිසා ඉතින් ඇත්තටම ඔක්කොම දේවල් බලන්න කියේ නෑ. හැබැයි ඉතින් හරිම ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. මේ හැබැයි මම හිතාගෙන ගියේ රෝඩ් එකේ බ්ලෂ් එකක් ගන්නවා කියලා. එයාලා ගාව රෝඩ් නැහැ කියලා කිව්වා. මම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ගියා චාල්සන් කීතකට මේ විදියවල දානවා බෑග්ස් දෙකක් මෙතනින් ගත්තා ප්ලස් අ වොලට්. මට ඇත්තට මේ බෑග්ස් වල වීඩියෝස් මුකුත් ගන්න බැරි වුණා. මම දන්නේ මට අමතක වුණා. ඉතින් ඒකත් මගේ බකට් ලිස්ට් එකේ එකක් ටික් වුණා වගේ තමයි චාල්සන් කීත් බෑග් එකක් ගන්න එක. ඊට පස්සේ Bath and Body Works එකට ගියා. මේ අඳුරන නංගි කෙනෙක්ට Bath and Body Works බොඩි මිස්ට් එකක් ඉල්ලුවා ගෙනාලා දෙන්න කියලා. ඊට පස්සේ ගියා මෙන්න මේ ගාඩියන් එකට. මේ ඔක්කොම මේ පැවිලියන් මෝල් එක ඇතුලේ තමයි. මේ වෙලේ කසුන්ට හොඳටම එපා වෙලා හිටියේ. මට නම් අර තිබ්බ මහන්සික තිබ්බට මග ඇරුණා මේකප් ස්කින් කෙයාර් එක දාගෙනකොට. කොහොම හරි මෙතනින් මුකුත් ගත්තේ නෑ මං. ඉතින් මේ කසුන් මගේ බෑග් ටිකත් ඔක්කොම එල්ලගෙන යනවා. ඉතින් මෙයා ඔබේ කරවේ පව්වනේ අහිංසකයා. ඊට පස්සේ කොහොම හරි අපි පැවිලියන් මෝල් එකේ අනිත් පැත්තට ගියා. මට වොට්සන් එකට යන්න ඕනේ කියලා කොහොම හරි තව චෙකින් ඉන්න ටයිම් උත් තියෙන නිසා ගියා ඉතින්. ඒකත් හරිම කියුට් මෝල් එකක්. මේක මාර ලොකුයි. අපේ OGF එක වගේ මං හිතන්නේ 10 ගුණයක්වත් ලොකු ඇති. I don't know, they have very sweet food items as well. ඊට පස්සේ වික්ටෝරියා සීක්‍රට් එකට ගියා. අපේ අම්මටයි කසුන්ගේ අම්මටයි තව එක්කෙනෙක්ටයි gift එකක් ගන්න. ඊට පස්සේ ඒ ටිකත් අරගෙන වොට්සන්ස් එක හොයාගෙන ගියා. ඉතින් මේක දැක්කම මට තවත් සතුටුයි. අර Sephora එක දැක්කා වගේම සතුටක් තමයි ආවේ. මෙතනිනුත් මම ගොඩාක් දේවල් ගත්තා. මේකල මට ෂේඩ් මැච් කරලා දුන්නා. මෙන්න පේරවනේ. මම දන්නේ ෂේඩ් එක හරි ගියේ නැත්නම් එහෙම මට ඉතින් ආයෙවිලා බයින් විදිහ නැහැ. හැබැයි මට ෂේඩ් එක ඒ වෙලාව නම් හරියටම තිබ්බා. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් ටික තමයි මම ගත්තේ. ඉතින් මේ ඔක්කොම ටිකත් අරගෙන දැන් මේ වෙද්දී උරහිසත් රිදෙනවා බෑග්ස් එල්ලගෙන අපි දෙන්නම කසුන් තමයි අතරම මේ ටික ඔක්කොම එල්ලන් ගියේ. ඉතින් මම හිතන්නේ මොකක් හරි හින්දු ෆෙස්ටිවල් එකක් හින්දා මෙන්න මේ මොනවාද රංගෝලිත් හදලා තිබ්බා. ඉතින් ඊට පස්සේ අවුවම අපි දෙන්න ආයේ පයින් ඇවිදගෙන ගියා හොටෙල් එකට. අපි ග්‍රැබ් එකක් දානවා කියලා හිතන් හිටියේ. ඒත් අපි හිතුවා කමක් නැහැ සීට් එක බලලා ගමන් පයින් ඇවිදලා යන් කියලා. අනේ මෙන්න මේ ලස්සන පූසාත් හිටියා. මටත් එක ෆොටෝ එකක් ගන්න ඕනේ. හැබැයි ගත්තේ නැහැ. ඊට පස්සේ මැක් එකක් දැක්කා මැක්ඩොනල්ඩ් එකක්. ඉතින් හම්බෙච්ච chance එකකින් අපි ගිහිල්ලා කැමෝඩ් කරා. හැබැයි මේ බර්ගර්ස් නම් හරිම චූටියානේ. ලංකාවේ මැක්ඩොනල්ඩ් එක ඉස්සර අපිට හම්බෙන කිඩ්ස් මීල් එක වගේ තමයි මේ බර්ගර් එකේ සයිස් එක. හැබැයි ගොඩක් ගණන් නැහැ. 1000 ගාණක් වගේ තමයි මීල් එකම වෙන්නේ. ඊටත් පස්සේ මෙන්න මේ IT items තියෙන මෝල් එකකට ගියා. මේකේ නම මම දන්නේ නැහැ. කසුන්ගේ යාළුවෙක්ගේ අයිටම් එකක් බලන්න ගියේ. ඒ වෙලාවෙ ඉතින් අපිත් පොඩක් Huawei stores, Samsung stores වලට රිංගලා බලමු මේ ෆ්ලිප් ෆෝන් එකට මට මාර ආසයි යන්නේ. ඒක මාර කියුට් K-drama වල යූස් කරනද කියලා මට මාර ආසක් කියලා තියෙන එකකට ගන්න නැහැ. ඉතින් but it looks so cute. ඉතින් මේ රවුම ගහලා ඉවර කළා. අපි හොටෙල් එකට ඇවිල්ලා check in වුණා 4ට විතර. මේ check in time තියෙන්නේ 3 pm. අපි එද්දි 4 විතර වුණා. ඉතින් ඔය තමයි day 1 එකේ හවස් වෙනකම් අපි කරපුවා රෑ එක තව vlog එකකින් අරගෙන එන්න. So see you in the next mini vlog. Bye.